Hello friends, පවතින අද මම අරගෙන වෙලා තියෙන්නේ ChatGPT එක පාවිච්චි කරලා AI වලින් වෙබ්සයිට් එකක් හදාගන්න විදිහ. මේකෙදී ඔයාලට පබ්ලිෂ් කරලා දෙනවා මේක ChatGPT එකෙන්ම. ඒක නිසා අමතර දේවල් කරන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් වීඩියෝ එක ලයික් එක හිව්දාගෙන අපි යමු අපේ වීඩියෝ එකට. හරිතින් මුලින් මං මේක Chrome web browser එක open කරගන්නවා. ඒකල ඒක ChatGPT එකට ගිහලා මං මෙන්න මේ විදිහට account එකකින් log වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඔයාලට මේක මේ විදිහට website generator කියන එකට මං ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්නවුවේ නැත්තම් මෙතන විදිහට explore GPTs කියන එකට යන්න. ඊට පස්සේ ඒකට ගිහලා මෙන්න මේ programming කියලා තියෙන එක ඔබන් ක්ලික් කරන්න. ඒකල පල්ලෙහාට ආවම මේ විදිහට තියෙනවා website generator කියලා. අන්න ඒක ක්ලික් කරලා මෙතන start chat කියන එක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට ඔයාලා මේ ඉන්ටර්ෆේස් එකට එනවා. හරි ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න ඉස්සෙල්ලා මම මේකෙන් හදාගත්ත වෙබ්සයිට් එකක්. ඒක මම පබ්ලිෂ් කළා තමයි. ඉතින් මේ විදිහට තියෙනවා මම පබ්ලිෂ් කරපු එක. මේක ඇත්තටම මේ ෆ්‍රී තමයි මම මේක මෙයා කරේ. ඒ නිසා තමයි මේ විදිහට මේකක් වැටලා තියෙන්නේ. අපිට මේක ක්ලික් කරලා guys ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඒක උනාට ඒක ආයේ රීලෝඩ් කරපු ගමන් එනවා. හරිද? ඔයාලට පේනවා ඇති මේකේ ඉමේජස් එහෙමත් ඇඩ් කරලා දිනු මෙයා. මම මේ ඉමේජස් එකක්වත් ඇඩ් කරේ නැහැ. ඒ වගේ මේ විදිහට මේ තියෙන ලින්ක්ස් ක්ලික් කරාම අදාළ තැනට අපිව නැවිගේට් කරනවා. ඉතින් පේනවා ඇති. විදිහට ගොඩක් ඒවා මෙයා හදලා තිනවා. AI වලින් තමයි මේක හැදුවේ. හරිද? එහෙනම් අපි දැන් යමු මේක හදපු විදිහ බලන්න. මේක මම හදලා වෙන්නේ B2L කියන එඩිටර් එකකින්. ඒ කියන්නේ ChatGPT එකට අපි දුන්න මේ prompt එක එයා මේකට එවනවා අපිව. මේ විදිහට අපිට preview එක පේනවා. ඒකෙන් අපිට පුළුවන් edit කරගන්න හැම මේවා. අන්න ඒ විදිහට. හරි ඉතින් දැන් ඔයගොල්ලෝ මේක මම හදාගත්ත විදිහ මේ විදිහට website generator එකට ඇවිල්ලා මම මේ create a launch ready site කියන එක ක්ලික් කරනවා. හරි ඉතින් මේ විදිහට එයාගෙන් අහලා තියෙනවා name of your business කියලා ආයේ description එකක ඉල්ලලා තියෙනවා. හරි ඉතින් මම මේ විදිහට මගේ website එකෙන් prompt එක දෙනවා. හරි ඉතින් මම ඔය විදිහට prompt එක දුන්නා. ඊට පස්සේ මම මේ prompt එක send කරනවා. හරි ඉතින් මේ විදිහට මේ B2L කියන එකෙන් තමයි මේක මෙයා හදන්නේ මේ generate කරන website එක. ඒකට අපි permission ඉල්ලනවා මෙයා. මේ විදිහට මේ allow කියන එක දුන්නම අපිට අපි ඉල්ලන හැමතිස්සෙම ඒකට permission ඉල්ලනවා. please allow කියන එක දුන්නාට පස්සේ මෙයා අපෙන් ආයෙ permission ඉල්ලන්නේ නැහැ. කරගෙන යනවා දිගටම දෙන ඕන එකකට. මම මේක allow කියන එක විතරක් දෙනවා. මොකද එතකොට මගේ permission එකකින් විතරයි පුළුවන් මෙයාට හදන්න website. ඔය විදිහට allow කියන එක දුන්නාට පස්සේ අපිට එවනවා your website repository techniques is ready. මෙතනින් ගිහිල්ලා අපිට sign up වෙලා ඒ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. ඒක වැඩ කරේ නැත්නම් මේක ක්ලික් කරන්න කියලා තියෙනවා. මම මේ ක්ලික් කරලා යනවා open link. ඔය විදිහට මේක load වෙන්න නම් ටික වෙලාවක් යනවා. හරි ඉතින් ඔය විදිහට ඇවිල්ලා තියෙනවා select a website කියලා. මම මේ create new website කියන එක ක්ලික් කරනවා. හරි ඉතින් ඔය විදිහට අපිට දීලා තියෙනවා මෙයා වෙබ්සයිට් එක ජෙනරේට් කරලා ඔයාලට පේන ඇති. කලින් එක වගේම තමයි ඒ වගේම සමාන එකක් දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේක එඩිට් කරගන්නත් පුළුවන්. මේ විදිහට මෙතන තියෙන මේ එඩිට් කියන එකකින් මේකෙන් ඔයාලට pages add කරගන්න පුළුවන්. blog post ගොඩක් ඒවා add කරන්න පුළුවන් ඔයාලට මේකෙන්. ඒ වගේම styles ඒවත් add කරන්න පුළුවන්. හරි දැන් ඔය විදිහට මේක ඔයාලට මේකත් දැන් ඔයාලා ක්ලික් කරලා බලුවත් මේ විදිහට navigate වෙනවා අපේ අදාළ තැනට. හරි ඉතින් ඔය විදිහට තමයි මේක හදන්නේ. මේ ඔයාලට පේනද මේක මොබයිල් එකෙන් බලන විදිහට පෙන්නනවා.
විදිහට තමයි අපි මොබයිල් එකෙන් බලද්දි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඒකත් ඒ විදිහටම තියෙනවා. මේ විදිහට අපිට PC එකෙන් බලන විදිහට ගන්න පුළුවන්. හරි ඉතින් මේකේ තව මේ පාවිච්චි කරන්න ෆ්‍රී version එක. ඒකට ඔයාලට තව plans තියෙනවා pro versions. මෙතනින් ඔයාලට plans බලන්නත් පුළුවන්. ඔයාලට වෙන ඇති මේ ෆ්‍රී එකේ ඔයාලට දෙන්නේ sub domain එක තමයි දෙන්නේ. මේ වගේ ඔයාලට free custom domains හදාගන්න පුළුවන්. මේක ඔයාලට mobile responsive website එකක් හදන්න පුළුවන්. ඒ වගේම දවසකට AI messages 5යි පුළුවන් මේකේ. මාසෙටම 30ක් පුළුවන් උපරිම. ඒ වගේම easy to use website editor එකකුත් තියෙනවා මේකේ. ඒවා නම් අනිත් ඒ වගේ තියෙනවා කොහොමත්. ඒ වගේම ඊට අමතරව තියෙනවා දේවල්. ඔයාලට මේකට ඇවිල්ලා ඒ ටික බලන්න පුළුවන්. ඉතින් මම බැක් වෙලා ආයේ මගේ වෙබ්සයිට් එකේ page එකට යනවා. හරි ඉතින් මේ විදිහට ඒ ටික ඔයාලා edit කරගත්තා නම් ඔයාලට පුළුවන් මේ විදිහට මෙතන publish කියන එක දෙන්න. ඒකල මේ විදිහට ඔයාලගේ domain එක පෙන්නනවා මෙතන. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේ publish කියන එක බටන් එක click කරලා publish දෙන්න. ඔය විදිහට ඔයාගේ වෙබ්සයිට් එක publish කරනවා මේගොල්ලෝ. හරි ඉතින් ඔය විදිහට load වුණා අපේ වෙබ්සයිට් එක. ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති මේක responsive වෙබ්සයිට් එකක්. හරි ඉතින් ඔය විදිහට තමයි මේ වෙබ්සයිට් එක generate කරගන්නේ. මේකෙම මෙයා images එහෙමත් add කරනවා. ඒ වගේම ඔයාලා paid version එක ගත්තොත් මෙතන මේ විදිහට මේකක් වෙන්නන්නේ නැහැ. හරි ඉතින් ඔය විදිහට තමයි අපි AI වලින් මේ වෙබ්සයිට් එක හදාගත්තේ. මේ වීඩියෝ එක මොන හරි දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් ඔය channel එක subscribe කරන්න. ඒගොල්ලෝ මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.